අයිබෝවන් හැමෝම සාදරයෙන් පිළිගන්නවා අසීමිත YouTube channel එකට. අද වලට ගෙනල්ලා තියෙනවා කොළඹ ප්‍රදේශයේ තියෙන caregiver job vacancies 3ක්. හරි අපි බලමු මොනවද මේ jobs කියලා. Luxury Care in Private Limited ආයතනය විසින් පළ කරලා තියෙනවා රැකියාවක්. ඒ රැකියාව වෙන්නේ nurse male female කියන job position එක. මේකෙදි මෙයාලා ඉල්ලන්නේ පුහුණු හෙදියන් අවශ්‍යයි කියන එක සහ හෙද සහායක සහායිකාවන් අවශ්‍යයි. මම මෙතෙන්ද මෙන්ෂන් කරලා තියෙනවා නුවර අනුරාධපුර පොළොන්නරුව ගාල්ල මාතර ප්‍රදේශවලින් විශේෂයි කියන එක. ඊට අමතරව කැම්වීම නවාතැන් එයාලා නොමිල දෙනවා. ඊට අමතරව යුනිෆෝම් එක ETF VPF රක්ෂණ ආවරණය සහ හොඳ වැටුපකට මේ වගේ තැනකට රස්සාවක් හොයන කෙනෙකුට ඇත්තටම හොඳ තැනක් මේක. මේ රැකියාවට අදාළ ස්ථානය වෙන්නේ කොළඹ මහරගම කියන ප්‍රදේශය. මේ ආයතනය වෙන්නේ Luxury Care in Private Limited කියන ආයතනය. සාමාන්‍ය මෙයාලා work experience එක අවුරුද්දක් ඉල්ලනවා. එහෙම නැත්නම් ඔයාලා දැනට ඩිප්ලෝමා එකක් හරි නර්සින් කෝස් එකක් හරි ඉන්න කෙනෙක් ඉවර කරලා ඉන්න කෙනෙක් නම් ඔයාලට මේකට join වෙන්න පුළුවන්. මේකට අදාළව contact number එක සහ මෙයාලව සම්බන්ධ කරගන්න ඕන පුළුවන් විදිය මම මෙතන description එකේ දාලා තියෙනවා. description එක බලලා මේ ආයතනය සම්බන්ධ කරගන්න පුළුවන්. හරි අපි බලමු දෙවන රැකියාව මොකක්ද කියලා. පුහුණු නොපුහුණු හෙද නිලධාරීනියන් අවශ්‍යයි කියලා තමයි මෙයාලා කියන්නේ. මේකෙදි මෙයාලා කියන කොළඹවට තියෙන ප්‍රසිද්ධ රෝහල් ආයුර්වේද ස්ථාන සහ පෞද්ගලික කාර්යාල මෙඩිලැබ් සඳහා තමයි මෙයාලා ජොබ්ස් වලට කට්ටියව ගන්නවා කියන්නේ. එතෙන්දි මෙයාලා පැටවෝ විදියට රුපියල් 75000කට ඉක්මව වැටුපක් ලැබෙනවා. නවාතැන් පහසුකම් කැම්පින් ඔක්කොම අට ලැබෙනවා. නිල ඇඳුම් මෙයාලා හැමදේම දෙනවා. දවසකට වැටුප් විදියට රුපියල් 2000 ඉඳලා 4000 දක්වා දෛනික වැටුප් ලබා ගන්න පුළුවන් මෙතෙන්දී. නර්සින් කෝස් එකක් හරි හෙද පාඨමාලාවක් හරි ඉවර කරලා ඉන්න කෙනෙකුට නම් මේක අවස්ථාවක්. එහෙම නැත්නම් ඔයාලට කිසිම සුදුසුකමක් නැතුව ඔයා ජොබ් එකක් බලනවා නම් මේකත් ඔයාලට හොඳ අවස්ථාවක්. මොකද මෙයාලගේ ට්‍රේනින් වෙන්න එයාලා අවස්ථාව දීලා තියෙනවා caregiver කියන රැකියාව තුළ. මේ තිරේ දිස්සන දුරකථන අංක වලට කතා කරලා මේ ගැන වැඩි විස්තර ගන්න මම description එකේ දාලා තියෙනවා මේකට අදාළව දුරකථන අංකය. හරි අපි බලමු තුන්වෙනි රැකියාව මොකක්ද කියලා. තුන්වෙනි රැකියාව විදිහට තියෙන්නේ Royal Nursing Home එකේ මෙයාලා හොයනවා nursing assistant කෙනෙක්ව. සාමාන්‍ය මෙයාලා සැලරි එක ගත්තොත් සාමාන්‍ය අනිත් නර්සින් හෝම්ස් එක ගත්තොත් දැන් ලංකාවේ තියෙන හොඳම සර්විස් එකක් දෙන නර්සින් හෝම් එකක් ඒ වගේම ස්ටාෆ් එකට වැඩ කරන අයට ඇත්තටම හොඳ සර්විස් එකක් දෙන ආයතනයක් මේක. මෙයාලා පඩි විදියට රුපියල් 40000 60000 අතර මුදලක් කියලා තියෙනවා. ඊට අමතරව මෙතෙන්ද ඔයාලට තව බෝනස් ඔෆර්ස් එකේව සෙට් වෙන්න පුළුවන් තව. වගාව මේකෙදි මෙයාලා සුදුසුකම් විදියට ඉල්ලලා තියෙනවා පිළිගත් හෙද විදුහලක වසරක හෙද පාඨමාලාවක්. ඒ කියන්නේ NVQ level 3 සහතික පත්‍රය තිබෙන්න ඕන. පෞද්ගලික රෝහලක හරි මාස 6කට වැඩි සේවා බලපොරොත්තුවක් තියෙන්න ඕන. වයස දාලා තියෙනවා මෙයාලා වයස විදියට සඳහන් කරන්නේ අවුරුදු 20ත් අවුරුදු 50ත් අතර. මෙයාලා මෙතෙන්ද ප්‍රමුඛතාවය දෙනවා කියලා තියෙනවා. මහරගම ගල්කිස්ස කඩුවැල හා හංවැල්ල යන ප්‍රදේශවල පදිංචි කරුවන් සඳහා මෙයාලා ප්‍රමුඛත්වය දෙනවා කියන දේ කියලා තියෙනවා. නමුත් මෙතෙන්දී ඔයා දුර පළාතක කෙනෙක් වුණත් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. මොකද මේකෙදි ඔයාලට ලැබෙන සැලරි එකත් එක්ක ඔයාලට මෙතන නැවතිලා වැඩ කරාට කිසිම ගැටලුවක් නැහැ. ඔයාගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක අනිවාර්යයෙන්ම මේකට ඔයා CV එක යොමු කරන්න. අනිවාර්යයෙන්ම ඔයාලට මේ වගේ ලොකු chance එකක් තියෙනවා මේකට ඇතුළත් වෙන්න. මොකද මෙයා රික්වයර්මන්ට් ඉදින් අමතරව තියෙන අධ්‍යාපන සුසුකම් වලට O level තිබුණත් ඇති ඔයාලා කෝස් එක කරලා තියෙනවා නම්. සමන් සේවා කාලය විදිහට මෙයාලා කියන්නේ දහවල් සේවා කාලය සහ උදෑසන සේවා කාලය තියෙනවා. උදෑසන සේවා කාලය හවස يعني උදේ 6 පටන් ගත්තාම හවස 6 වෙනකොට ඉවරයි. රාත්‍රී සේවා කාලය සවස් 5 ඉඳලා උදෑසන 8 දක්වා තියෙනවා. යනවා රාජකාරිය කරන වෙලාවේදී වාට රාජකාරී ස්ථානෙන් කැම්පින් ඔක්කොම ටික හම්බ වෙනවා. ඒ නිසා වාට ETF PPF හැමදේම හම්බ වෙනවා. රුපියල් මිලියන 1 ජීවිත ආරක්ෂණයකුත් මෙයාලා ගාව නොමිලේ හම්බ වෙනවා. මෙතෙන්දි මෙයාලා රැකියාව අවස්ථා දෙක තුනක් දාලා තියෙනවා. ඔයාලට Tamanට ගැළපෙන රැකියාව පිළිබඳ විස්තර ගන්න පුළුවන්. මම අපි මේ පහත දක්වලා දෙන දුරකථන අංක වලට කතා කරලා. ඊට අමතරව description එකේ මේකට අදාළ දුරකථන අංක දාලා තියෙනවා. මේ දුරකථන අංක කැමතිවෙන් ඔයාලට පුළුවන් මේ ගැන වැඩි විස්තර දැනගන්න. හරි හැමෝටම වෙන බොහොම ස්තුතියි. හැමෝටම පුළුවන් මේ දාර්දිය රැකියාව තුනට ආයෝජන කරන්න. මොකද සාත්තු සේවක රැකියාව කියන්නේ ඔයා මේකෙන් ගන්න පුහුණුවත් එක්ක ඔයාලා සාමාන්‍ය අවුරුදු දෙකක් තුනක් මේ වගේ හොඳ ආයතනයක පුහුණුවක් ලැබලා ඊට පස්සේ ඔයාලට විදේශගතව සේවය කිරීමේ හැකියාව තියෙනවා. මොකද ඔයාලට ජපානයට එංගලන්තයට වගේ රටවල් වලට ලොකු ජොබ් ඔපචුනිටි එකක් තියෙනවා මේ වගේ රැකියාව සඳහා. මෙතනින් හොඳ සුදුසුකමක් හදාගෙන ඔයාලට පුළුවන් අර වගේ රටකට ඔයාලා රැකියාව සඳහා පිටත් වෙන්න. ඔයාලට දැන් බලපොරොත්තුවක් තියෙනවා නම් සහ ඔයාලට ජපානයේ හරි එංගලන්තේ හරි කොහේ රටක බලනවා නම් ඔයාලට හෙට
සාත්තු සේවා රැකියාවට යන්න කිසිම ඒජන්සි එකක් නැතුව සහ ඔයා මුදල් ගෙවන්න නැතුව ඔයාට යන්න ඕන තරම් විදි තියෙනවා. ඒ පිළිබඳව දැනගන්න ඕන නම් ඔයා කමෙන්ට් එකක් දාන්න. ඒකට දාලා වීඩියෝ එකක් ඔයාලට ගෙනල්ලා දෙන්න පුළුවන්. වීඩියෝ එක හොඳ නම් ඔයාලට පුළුවන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, channel එක subscribe කරන්න. මොකද ඊළඟට ගේන job updates ඔක්කොම ඔයාලටම දැනගන්න පුළුවන්. description එකේ දාලා තියෙන මේ රැකියා සේලට මම දාලා links ටික වැඩි විස්තර අවශ්‍ය නම් ඔයා කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එකක් දැම්මම පස්සේ ඒකට අදාළව කරන විස්තර අපිට ලබා දෙන්න පුළුවන්. බොහොම ස්තුතියි. සුබ දවසක්.